ඔයා හිතන්නේ කිසිම තුවක්කුවක් බෝම්බයක් නැතුව තමන්ගේ ලස්සන කටහඬ සහ චොක්ලට් පෙට්ටියක් විතර පාවිච්චි කරලා ලෝකේ ලොකුම බැංකුවක් කොල්ල කන්න පුළුවන් කියලද? මේක බෙල්ජියම හොල්ලපු කාලෝස් හෙක්ටර්ගේ ඇත්තම කතාවයි. 2006 වසරේදී කාලෝස් කියන මේ වයසක පුද්ගලයා බෙල්ජියමේ ප්‍රධාන බැංකුවක නිත්‍ය පාරිභෝගිකයෙකු බවට පත්වෙලා තියෙනවා. ඔහු හැමදාම බැංකුවේ සේවකයන්ට ඉතාමත් ආදරයෙන් කතා කරලා චොක්ලට් තෑගි දීලා ඔවුන්ගේ විශ්වාසය උපරිමයට දිනාගෙන තියෙනවා. ඔහුගේ මේ මිත්‍රශීලී කම නිසාම බැංකුවේ සේවකයෝ මෙයාට බැංකුවේ ප්‍රධාන සුරක්ෂිතාගාරයට පවා එන්න අවසර දීලා තියෙනවා. දවසක් කාලෝස් හැමෝටම හොරෙන් ඒ සුරක්ෂිතාගාරයේ තිබුණ ඩොලර් මිලියන 242ක් වටිනා අති විශාල දියමන්ති තොගයක් තමන්ගේ බෑගයේ දාගෙන කාටවත් සැකයක් නොතබා ඉතාමත් සාමකාමීව බැංකුවෙන් එළියට බැහැලා යනවා. කිසිම සලකුණක් ඉතිරි නොකර පැනලා ගිය ඔහුව අල්ලගන්න පොලිසියට අවුරුදු ගණනාවක් ගත වුණා. අදටත් ලෝක ඉතිහාසයේ සිද්ධ වුණ බුද්ධිමත්ම සහ සාමකාමීම දියමන්ති මංකොල්ලය විදියට සලකන්නේ මේකයි. හොලිවුඩ් ෆිල්ම් එකක් වගේ චොක්ලට් දීලා බැංකුවක් කොල්ල කාපු මේ මංකොල්ලකාරයා ගැන ඔයාට මොකද හිතෙන්නේ? මේ වගේ සුපිරි ක්‍රයිම් සහ සත්‍ය කතා බලන්න දැන්ම අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.